සැරියුත් සහ මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීම ඇතුළු ශාසන ඉතිහාසයේ සිදු වූ විශේෂ සිදුවීම් කිහිපයක් හේතු කොටගෙන නවම්පුර 15වක පොහොය දිනය වැදගත් වනවා. සැරියුත් මහරහතන් වහන්සේ රහත් භාවයට පත් වූයේත් බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේව බුදු සසුනේ දක්ඛින ශ්‍රාවක හෙවත් දකුණත් සව් ලෙස අග්‍ර ශ්‍රාවක තනතුරට පත් කරන ලද්දේත් නවම්පුර 15වක පොහොය දිනයකයි. එමෙන්ම ඊට සති දෙකකට පෙර රහත් භාවයට පත්ව සිටි මුගලන් මහරහතන් වහන්සේව වාම ශ්‍රාවක හෙවත් වමත් සව් ලෙස අනෙක් අග්‍ර ශ්‍රාවක තනතුර සඳහා පත් කරනු ලැබුවා. ඒ අනුව සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානය වූ ධර්ම සේනාධිපති ලෙසත් මුගලන් මහරහතන් වහන්සේ ඉර්තිමතුන් අතර අග්‍රස්ථානය වූ ධර්ම පුරෝහිත ලෙසත් තනතුරු ලැබූ බව සඳහන් වනවා. රජකහනුවර වේළුවනාරාමේදී බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වුණේත් නවම්පුර 15වක පොහොය දිනයකයි. එහිදී රහතන් වහන්සේලා 1259ක් ඒ සඳහා එක්රැස් වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. මෙම ප්‍රථම සංඝ සම්මේලනයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා උදෙසා ඕවාද පාතිමොක්ඛ හෙවත් ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරනු ලැබුවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන ශාසනං. සියලු පව් නොකිරීමත් කුසල් රැස් කිරීමත් තම සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි. සියලු බුදුවරුන්ගේ අනුශාසනය වන මෙම ගාථාව ඕවාද ප්‍රාතිමෝක්ෂයේ ප්‍රධාන හරය වනවා. රාජකහනුවර චාපාල චේතිය අසලදී බුදුරජාණන් වහන්සේ සිය පිරිනිවන් පෑමට තවත් මාස 3ක් පමණක් ඇති බව ප්‍රකාශ කරමින් ආයු සංස්කාරය අත්හැරීම සිදු කළේත් නවම්පුර 15වක පොහොය දිනයකයි. ශ්‍රී ලංකාවේ ආගමික සහ සංස්කෘතික සම්ප්‍රදායන් මැනවින් විදහා පාමින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික නවම් පෙරහර නවම්පුර 15වක පොහොය දිනයේදී පවත්වනු ලබනවා. අලංකාර ලෙස සැරසූ අලියතුන්ගෙන් සමන්විත මෙම පෙරහර කසකරුවන්, ගිනිබෝලකරුවන්, කොඩි රැගෙන යන්නන්, හේවිසි වාදකයන් සහ සම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගෙන් විචිත්‍රවත් වනවා. මේ ආදී සුවිශේෂී කරුණු හේතු කොටගෙන ලොව පුරා බෞද්ධයින් මහත් ගෞරවයෙන් උත්සව හා පෙරහර පවත්වමින් නවම්පුර 15වක පොහොය දිනය සමරනු ලබනවා.